වෙස්ට්මින්ස්ටර් බැංකුවේ මංකොල්ලය. මයිකල් ටර්නර් ගැන වරක් හෝම්ස් සඳහන් කරනු මට අසන්නට ලැබී තිබිණ. නමුත් ඔහු කවුද? රහස් පරීක්ෂණ කතාවලට ඔහු අදාළ වන්නේ කෙලෙසද යන්න විමසීමට මට උවමනා වී තිබුණද ඊට සුදුසු අවස්ථාවක් නොලැබිණ. කෙසේ හෝ අවස්ථාවක් ලැබුණු වහාම මම මගේ මිත්‍රයාගෙන් ප්‍රශ්න කළෙමි. මයික් ටර්නර් කියන්නේ බැංකුව හොරෙක්. හෝම්ස් තම සුවපාසු අසුනේ දිගාවී කීවේ දිගු කතාවකට මුල පුරමිනි. මට හෝ හමුවුණේ මම වොට්සන්ව හඳුනාගන්න කලින්. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ කිට්ටුව මොන්ටේගු වීදියේ නවාතනයේ පදිංචිව සිටි කාලේ. උපදේශක රහස් පරීක්ෂකයෙකු ලෙස වෘත්තිය ආරම්භුවත් ඒ කාලේ මට අනුග්‍රහය වෙච්ච හිටියේ නෑනේ. ඒ බව මම ඔබට මීට කලිනුත් කියලා තියෙනවනේ. මයිකල් ටර්නර් හෙවත් මයික් ගැන තොරතුරු මට හෙළි කළේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියේ රහස් පරීක්ෂක ස්ටැන්ලි හොප්කින්ස්. මයිකල් ටර්නර් උපතින් ඉංග්‍රීසි ජාතිකයෙක්. ඔහු දේවගති පරම්පරාවකින්, ඒ කියන්නේ ආගමට බොහොම ලැබි මුතුන් මිත්තන් පරපුරකින් පැවතය කෙනෙක්. ඔහු පාසලේදී ඉගෙනීමට අතිදක්ෂයෙක් වුණා. ඔහුගේ ප්‍රියතම විෂය වුණේ රසායන විද්‍යාව. එය ඉහළටම හැදෑරීම සඳහා ඔහුට වුවමනා වුණා ඇමරිකාවට යන්න. ඔහු පාසලේදී විද්‍යාවට දැක්වූ දක්ෂතාවය නිසාම මයික්ට ශිෂ්‍යත්වය ලැබුණා. ඒ එක්සත් ජනපදයේ බෝස්ටන් විශ්වවිද්‍යාලය. ඔහු එහිදී පළමු විභාගයේදී දැක්වූ දක්ෂකම නිසා රසායනික ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට මයික් ටර්නර්ව තෝරා ගැනුණා. නමුත් අවාසනාවක් මහත ඔහු බෝස්ටන් වලදී ආශ්‍රයට වැටුනේ හොරු, මංකොල්ලකාරයෝ, සූදුවන්තුවෝ වගේ පිරිසක් සමග. මගේ මතකය නිවැරදි නම් නයිට්‍රෝග්ලිසරීන් නම් පුපුරණ ද්‍රව්‍ය මුලින්ම නිෂ්පාදනය කරන්නේ 1847 දී පමණි. ඒ ඉතාලියේ ටියුරින් සරසවියේදී. මෙවැනි ප්‍රබල පුපුරණ ද්‍රව්‍යයක් සොයාගත්තම ඒ ගැන අත්දැක බැලීම කිරීම ඉතා ඉක්මනින් ලොව පුරා පැතිරුණා. ඒ පර්යේෂණවලදී විද්‍යාඥයින් විශාල ලෙස ජීවිතක්ෂයට පත් වුණා. බරපතල තුවාල ලැබුවා. මයික් ටර්නර් මේ විදිහට නයිට්‍රෝග්ලිසරීන් හෙවත් TNT ගැන සාර්ථක ලෙස පරීක්ෂණ කළේ. මං සාර්ථක කියන වචනය යොදාගත් හේතුව ඔබට කියන්නම්කෝ. 1860 ගණන් වල වෙනකොට TNT එක්සත් ජනපදයේ නගරබද පහසුවෙන් මිලට ගන්න හැකියාව තිබුණා. ඊට හේතුව උනේ දුම්රිය මාර්ග සඳහා උමන් තනන්න, කළුගල් පිපිරීමට වගේ දේවල් වලට TNT පහුල යොදාගත් නිසා. නමුත් මේක ආරක්ෂා සහිතව පාවිච්චි කරන අය දැනගෙන හිටියේ කලාතුරකින් කෙනෙකු පමණයි. වයිට් ලයිට්නින් නමින් හැඳින්වුණු භයානක මංකොල්ල කල්ලිය ඒ දවස්වල බෝස්ටන් වල තිබුණා. ඔවුන් ප්‍රධාන වශයෙන්ම කළේ දුම්රියම් සහ බැංකු මංකොල්ලකි. ඔවුන් මොකද කළේ? බැංකු සුරක්ෂිතාගාරවල ආරක්ෂක සේපු පුපුරවා හැරීමට TNT හෙවත් නයිට්‍රෝග්ලිසරින් යොදාගත්තා. ඔවුන් චිකාගෝ වල ග්‍රේට් වෙස්ටර්න් බැංකු මංකොල්ල කැමට දැරූ උත්සාහයේදී වයිට් ලයිට්නින් කල්ලියේ පුපුරණ ද්‍රව්‍ය මොලකාරයා ජීවිතක්ෂයට පත් වුණා. ඒ කල්ලිය තවත් 5 දෙනෙකු සමග. මංකොල්ල කල්ලියට වමනා වුණ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ අලුත් විශේෂඥ උපදේශකයෙක්. ඒ උපදෙස් සඳහා විශාල ප්‍රමාණවලින් මුදල් ගෙවන්න ඔවුන් පසුබට වුණේ නැහැ. ඒ මොකද එක බැංකුවක් සාර්ථක ලෙස කොල්ල කෑවම ඔවුන්ගේ අතර විශාල මුදලක් ලැබුණ නිසා. රසායන විද්‍යාවේ වගේම රසායන ඉංජිනේරු ශාස්ත්‍රයේත් අවාසනාවට මොකද වුණේ? මයික් ටර්නර් නම් තරුණ විද්‍යාඥයා ඔවුන්ගේ පුපුරණ ද්‍රව්‍ය
විශේෂඥයා කරගන්න වයිට් ලයිට්නිං කල්ලියට හැකි. ටර්නර් තරුණයාගේ දීප්තිමත් අනාගතය එතනින් විනාශ වුණා කිව්ව හැකි. ඔහුට බෝස්ටන් චිකාගෝ පමණක් නොවේ නීතියේ දඩබල්ලන්ගෙන් බේරී රැඳී ඉන්න ඔහුට එක්සත් ජනපදයේ කිසිම තැනක් තිබුණේ නැහැ. අන්තිමේදී ඔහු හොරෙන්ම එංගලන්තයට පැනා. යෝක්ෂයරේ සහ කෝන්වෝල්හි ඔය කාලේ බැංක් විදීම් දෙකක් සිදු වුණා. නමුත් අපරාධකාරයා අල්ලගන්න පොලිසියට හැකියුණේ නැහැ. කවුද මේවල මූලිකයා කියා ඔවුන්ට කිසි අවබෝධයක් තිබුණේ නැහැ. අපරාධකාරයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන මං එදා හින්දා හොඳ අවබෝධයෙන් හිටියන්නේ. මේවා කාගේ වැඩද කියලා තේරුම් ගන්න මට හැකි වුණා. නමුත් ප්‍රමාණවත් තරම් සාක්ෂි තිබුණේ. අපරාධකාරයා කවුරු වුණත් මේවා ඔහු අවුල්කාරයන් පිරිසක් නොමැතිව සියුම්ම කළ හොරකම් ලෙසයි පෙනුනේ. දකුණු ලන්ඩනයේ කෙනින්ටන්හි ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අසල බැංකුවක් බිඳ දැමුණේ මේ අතර. ඒ තමයි වෙස්ට්මින්ස්ටර් බැංකුවේ නගර ශාඛාව. සොරකම් කළ මුදල රන් පවුම් ලක්ෂ 8කට වැඩි. මේ තරම් විශාල මුදලක් වෙස්ට්මින්ස්ටර් බැංකු ශාඛාවකින් කොල්ල කාලා නැත්තම් හොරකම් කරලා තිබුණේ පළවෙනි වතාවට. ඒකෙන් ඔවුන් විශාල කැළඹීමකට පත් වුණ කී පුදුමයක් නෑනේ. බැංකුවේ සුරක්ෂිතාගාරයේ සේපුව පුපුරවා හැරීම ඉතාම සූක්ෂම ලෙස කර තිබුණා. අපරාධකරු ඒ සඳහා සෑහෙන කාලයක් තිස්සේ සැලසුම් කර තිබුණු බවයි මට පෙනුනේ. බැංකුවේ අධ්‍යක්ෂකවරයා මා හමු වෙන්න ඇවිත් මේකට මැදිහත් වෙන ලෙස මගෙන් ඉල්ලා හිටියා. ෂර්ලොක් හෝම්ස් මහත්තයා, මේ ගැටලුව විසඳීම මම ඔබට බාර දෙනවා. ඔබේ ගාස්තු කියන්න අපි ගෙවන්න සූදානම්. අපට වමනා කරන්නේ අපරාධකාරය පමණක් නෙවෙයි. ඔහු සොරකම් කළ මුදලත් සොයා ගන්න ඕනේ අපිට. කවුද ඔබ මාවත් යොමු කළේ? මං ඇහුවා. මයික්‍රොෆ්ට් හෝම්ස් මහත්තයා, ඔබගේ සහෝදරයා. අනුග්‍රහයන් නැතුව හිටි මට මයික්‍රොෆ්ට්ගෙන් ලැබෙන ලොකු තල්ලුවක්. නමුත් මෙවැනි ගැටලු විසඳීම එතන තරම් පහසු නැහැ. අපරාධකාරයා බැංකුව බිඳින කටයුත්ත තාම සූක්ෂම ලෙස සිදු කොට මුදලුත් අරගෙන එතනින් පිට වී ගිය බව ඇත්ත. නමුත් ඔහු අතින් එක් අතපසුවීමක් සිදු වී තිබුණා. ඒ මොකද්ද හෝම්ස්? ආරක්ෂක සේපුව පිපිරීම සඳහා ඔහු යොදාගෙන තිබුණේ නයිට්‍රෝග්ලිසරින්. ඔහු ඒ බැංකුව වෙත රැගෙන විත් තිබුණු යකඩ කෑන්නක ඔහුට ආපහු ගෙනියන්න අමතක වෙලා. ඒ නිසා එක මිලදී ගත්තේ කොහෙන්ද? ඒ පුද්ගලයා කවුද කියන කාරණම ඉතා පහසුවෙන් හොයාගත්තා. ඉතින් අපරාධය සිදු වී පැය 24ක් යන්න කලින් අපරාධකාරයා හඳුනා ගන්න අපට හැකි වුණා. ඊළඟ අභියෝගය වුණේ ඔහු අත්අඩංගුවට මයික් සහ ඔහුගේ බිරිඳ ජීවත් වුණේ සෝහෝ ප්‍රදේශයේ දුප්පතුන් වාසය කළ මුඩු ප්‍රදේශය. ඒක කුඩා කාමර 3කින් සමන්විත වුණු නිසා. එය එකිනෙක සම්බන්ධ වුණු පොකුරු නිවාස සමූහයක එකක්. ඔහු අල්ලන්න යන වැඩේට මම එනවට පොලිසිය කැමති වුණේ නැහැ. ඒ දවස්වල ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියේ ඔය අංශයේ ප්‍රධානියා වුණේ දැන් පොලිස් කොමසාරිස් තත්ත්වයට උසස් වෙලා ඉන්න විලියම් කෝල්බ්‍රූක්. මිනිහා හරි දක්ෂයා. ටර්නර් අත්අඩංගුවට ගන්න වැඩේට පළපුරුදු රහස් පරීක්ෂකයන් 4 දෙනෙක් යා යුතුයි කියලා කෝල්බ්‍රූක් අණ කළා. ලෙස්ට්‍රේඩ්, ස්ටැන්ලි හොප්කින්ස්, ටෝබියස් ග්‍රේග්සන් සහ හෙන්රි බ්‍රෙඩ්ස්ට්‍රීට් තමයි 4 දෙනා. මයික් ටර්නර් කියන්නේ විදුලි වේගයෙන් තමන්ගේ ගිනි අවය ඇදලා අරගෙන විදුලි කොටනා වගේ වෙඩි තියන්න පුළුවන් කෙනෙකු හැටියට ඇමරිකානු පොලිසියකි. එහෙම කෙනෙකුගේ ඉලක්කය වෙන්න කවුද කැමති? ලෙස්ට්‍රේඩ් ප්‍රමුඛ 4 දෙනා මේ කටයුත්තට ගියේ කැමැත්තෙන් නෙවෙයි. ඔවුන් ටර්නර්ගේ නිවස වෙත ගියේ බොහොම පරිස්සම්. නමුත් ටර්නර්වත් ඔහුගේ බිරිඳ ජෙනිෆර්වත් මේ වෙලාවේ ගෙදර හිටියේ. ඔහු කොයි වෙලේ හෝ ගෙදර එවි කියන බලාපොරොත්තුවෙන් පොලිස් නිලධාරියෝ 4 දෙනා
ගේ අවට හැංගිලා බලන් හිටියා. මංකොල්ලේ කරද්දි තමන් අතින් සිදුවුණු අතපසුවීම ගැන මයික් ටර්නර් දැනගෙන හිටියේ නෑ. ඇඳිරි වැටෙන වෙලාවට ඔහු ආපසු ගෙදර ආවේ හිතේ කිසිම බයක් සැකක් නැති. ඔහු තමන්ගේ නිවසට යාමට තිබූ පඩිපෙළ කිහිපය මින් නැග්ගා. නිවස ළඟටම ගිය ඔහු එක්වරම ආපසු හැරිලා බැලුවේ කිසිම හේතුවක් නැතිව නෙවෙයි. නමුත් ඔහුට දකින්නට ලැබුණේ මොකක්ද? නිවාස පොකුරට පිවිසෙන තැන තිබූ ගෑස් ලාම්පුවේ එළිය හොඳින් වටේට විහිදී තිබුණා. ඔහු දුටුවා පටුමගට දික් වී තිබුණු ඔළුවක් එක්වරම පහන් කණුවේ පිටුපස සැඟවෙන හැටි. මේ රහස් පරීක්ෂක ග්‍රේග්සන්ගේ හිස බව ටර්නර් එක් මොහොතකින් අඳුනගත්තා. හෝල්බ්‍රූක් වටේ භ්‍රමණය වුණු රහස් පරීක්ෂකයන්ගේ පෙනුම කොයි වගේද කියන කරුණ මයික් ටර්නර් හොඳින් අධ්‍යයනය කර තියෙන්නේ නැති. මේ වෙලාවේ කලබල වෙලා මෝඩයෙක් වගේ කටයුතු කරන්න ටර්නර් උත්සාහ කරේ නැහැ. වහාම එතනින් පැන දුවන වෙනුවට ඔහු මොකද්ද කළේ? ඔහු එක් මොහොතකට එතනින්ම නැවතිලා කල්පනා කරන්න පටන් ගත්තා. සාක්කුවට අත දාලා සිගරට්ටුවක් අතට අරන් ඒ දල්වා උරන ගම ඔහු මද වේලාවක් ගත කළා. දැන් මොකද්ද මං කළ යුතු වැඩේ කියලා හිතන්නේ නැති. ආව විදිහටම ඉදිරියට ගිහින් නිවසට ඇතුළු වෙනවාද නැත්නම් හොර පාරකින් මහ පාරට වැටලා පැන දුවනවාද? තප්පර 10ක් පමණ කල්පනා කළ ඔහු පැනදීමට සිටු හොර පාර දිහා බැලුවා. ඔහුට දකින්න ලැබුණ තවත් තොල් ගෙඩියක්. ඒ රහස් පරීක්ෂක ලෙස්ට්‍රඩ්. ඒ පැත්තත් දැන් අවහිරයි. මීළඟට ටර්නර් තීරණය කළලු කෙලින්ම ඉදිරියට ගිහින් තමන්ගේ ගෙට ඇතුළේ. ගෙදර පිටුපස දොරෙන් එළියට බැස්සොත් කොහොමද? ඒ පැත්තේ මාර්ගයට හැකි අතුරු මාර්ගයක් ගැන ඔහු දැනගෙන හිටියා. දැන් කරන්න තියෙන්නේ ඒ පැත්තෙන් පැන යන එක. තම නිවසට ඇතුළු වෙලා දිගටම ගිහින් පිටුපස දොර අරින්න කලින් ඔහු ජනෙල් වීදුරුවට ලං වී බැලුවා. ඔහුට දකින්න ලැබුණේ තවත් පොලිස් නිලධරයෙකු ඒ පැත්තේ ඉන්න බව. එක මොහොතක් කල්පනා කර ඔහුට තවත් අදහසක් ආවා. දැන් ඉතින් පැන යන්න වෙන්නේ වහලෙන්නේ. වැඩි ශබ්දයක් නොනගා ඔහු තරප්පු පෙළ දිගේ ඉහළට දිව ගියා. මේක තට්ටු 3ක නිවසක්. මුදුනටම නැගුණු ඔහුට දැනුනේ සුරුට්ටුවක දුර්ගන්ධය. වහල මුදුනට පිවිසෙන තැන කොන්ක්‍රීට් තට්ටුව මත එහා මෙහා ඇවිදින කෙනෙකුගේ බර බූට් සපත්තු වල හඬ ඔහුට ඇහුණා. ඒ වගේම එතන වීදුරුවෙන් ඔහුට පෙනුණා සුරුට්ටුවේ ගිනි දැල්. එතන තමයි 4 වෙනි පොලිස් නිලධාරියා. තමන්ට පැන යන්න ක්‍රමයක් නැති බව මයික් ටර්නර් තේරුම් ගත්තා. හැම පැත්තෙම වට කර. ඔවුන් ගේ ඇතුළට කඩාවදින්නේ තව කොච්චර වෙලාවකින්ද? දැන් තියෙන්නේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි. ඔවුන් මේ බලාගෙන ඇත්තේ මයික්ගේ බිරිඳ ජෙනිෆර් ගෙදර එනතුරු වෙන්නේ නැති. තමන් මේ උගුල ඇතුළට ඇවිදගෙන ආවේ කිසි දෙයක් දන්නේ නැත. ජෙනිත් ඒ විදිහට මේ උගුල ඇතුළට ඇවිදගෙන ආවේ. ඇය අහිංසකයි. මේ මුදල් කොල්ලේ ගැන ඇයි කිසි දෙයක් දන්නේ? මේකට පැටලිලා ඇයටත් හිරබත් කන්න වුණා. කාරි අපරාධයක්. ඇයට අනතුරු ඇඟවිය හැකි ක්‍රමයක් නැද්ද? මයික් කල්පනා කළා. මේ පොලිස් පරීක්ෂකයන් එකෙකු හෝ පසු කර පැනදිව්වොත් Tamanට වෙඩි කන්න සිදුවෙන බව සිකුරු. අනෙක් අතට ඔවුන්ගෙන් එකෙකුට හෝ දෙදෙනෙකුට වෙඩි තියලා Tamanට පැනලා යන්න පුළුවන්. නමුත් මිනී මරලා බේරෙන්න උත්සාහ කිරීම මෝඩ වැඩක්. අහුවුන දාට Tamanට ලැබෙන්නේ මරණ දඬු. මයික් ටර්නර්ට තිබුණ ගැටලුව මේකයි. Taman පොලිසියට අහු වෙන්න කලින් බිරිඳට කතා කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. එහෙම නොකළොත් ජීවත් වීමට ආදායමක් නැතුව ජිනී අනාථ වෙයි. මේ බැංකු මංකොල්ලේට ඇයව පටලවන්න පොලිසියට කිසිම ක්‍රමයක් නැහැ. සමහර විට එය අත්අඩංගුවටපත් වේ. ප්‍රශ්න කිරීම සඳහා ටික කාලයක් රඳවා ගනී.
නමුත් නඩු පවරලා ඒ හිරේ යවන්න ඕනට පුළුවන් කමක් නැහැ. ඇය තවමත් යෝන් තරුණියක්. මයිකල් ටර්නර්ට ඇය හමු වී තිබුණේ බෝස්ටන් සරසවියේදී. ඔහු රසායනික ඉංජිනේරු විද්‍යාව හදාරද්දී ඇය හිටියේ රසායන විද්‍යාව විෂය උපාධිය හදාරන්න. නමුත් අපරාධවලට යොමු වුණු ටර්නර්ට එංගලන්තයට පැන යාමට සිදු වුණා. ඒ නිසා ඇයගේ සරසවි අධ්‍යාපනයත් කලාකප්පල් වුණා. පසුව පාපොච්චාරණය කරද්දී ටර්නර් බොහොම දේවල් අපට කිව්වා. ඔහුට කොහොම හරි ඇය හමුවීමට උවමනා වෙලා තිබුණේ ඇයි? ඒ තමන් කොල්ල කෑ මුදල සැඟවූ ස්ථානය ඇයට කියන්නේ. තමන්ට කාලයක් හිරේ ලගින්න වුණත් ඇයට සැප පහසුවෙන් ජීවත් වෙන්න මුදල් තිබෙනවා නම් ඒක කොච්චර සැලසීමක්. නමුත් ඇය එන්න කලින් තමන්ව මෙතන අරගෙන ගියොත් ඒට කිසිවක් කියාගන්න බැරි වෙනවා. ඒක සහතිකයි. දැන් තමන් කළ යුත්තේ මොකද්ද කියලා ටර්නර් මිනිත්තු 10ක් කල්පනා කළා. මුදල් සැඟවූ තැන කියලා ඇයට ලියුමක් ලියුවොත් ඒක පොලිසිය අතට පත්වෙන බව කිසිම සැකයක්. යම් කිසි රහසිගත ක්‍රමයකට ලියුම ලියුවොත් ඒත් වැඩක් නැහැ. ඒ මොකද රහසිගත සංඥා ක්‍රමයක් ගැන ඔහු සහ ඇය එකඟතාවයට පැමිණ තිබුණේ. තමන් මේ ලියලා තියෙන්නේ මොකක්ද කියලා වටහා ගන්න ඇයට හැකි වෙන්නේ නැහැ. දැන් තමන් කළ යුත්තේ මොකක්ද? ඔහු 17 කල්පනා කළා. ඔහු නිවසේ කොටු වී සිටිනව පොලිසිය දාන්න. ඕන් කොයි මොහොතේ හරි ඇවිත් දොරට ගහන. සිගරට්ටු උතන කොලයක් අතර ගත්ත ඔහු පසුම්බියෙන් දුම් කොළ ටිකකුත් දමා සිගරට්ටුවක් කොතායේ දාලා ගත්තා. ඔහුගේ දෙනෙත් යොමු වුණේ කාමරයේ කොනක තිබූ ඇඳුම් මහන මැෂිමට. ජෙනී ඇඳුම් මහන්න දක්ෂයි. අසල්වැසි කාන්තාවනට ඇඳුම් මසාදී ඇය හොඳ මුදලක් උපයාගත්තා. ඉස්සරහට ඇයට ජීවත් වෙන්න කරන්න වෙන්නත් ඒකම තමයි. මෙච්චර කාලයක් ඇයට අවශ්‍ය නූල් ආදී ඔහු සපයා දුන්නා. මින් ඉදිරියට ඒ සියල්ල මෙලදී ගන්න ඇයට යන්න සිදුවේ. කොහොමද මං ඇයට මේ කාරණාව දැනුන්නේ? මුදල් සංගවා ඇති තැන ඇයට නොකියුව තමන් වුණු මහන්සි සම්පූර්ණයෙන්ම වටලා. ඔහුගේ සිගරට්ටුව දැවී අවසන් වුණා. ඔහු තවත් සිගරට්ටුවක් ගෙතීමට කොලයක් අතර ගත්තා. මොලේ වෙහෙසවීම ඔහු දිගටම කල්පනා කළේ ඇයට මේ පණිවිඩය ලබා දිය යුතු කම. ඔහු දැන් නිවස තුළ හිර වෙලා පැයකට වැඩි. දැන් කොයි මොහොතේ හෝ පොලිසිය ඇතුළට කඩා වදී. ජෙනී එන පාටකුත් නැහැ. ඇයට අයත් වටිනාම වස්තු මහන මැෂිමට හිස හේතු කරගෙන ඔහු අන්තිම මොහොතේ සිහි කළේ ඔහුගේ ආදරණීය බිරිඳ ගැන. තවදුරටත් බලා ඉඳීමට පොලිසිය කැමති වෙන්නේ. ඔවුන්ගේ බූට් සපත්තු ශබ්දය ඉදිරි දුර දෙසින් ඔහුට ඇහුණා. ඊළඟට දොරට තට්ටු කළ ශබ්දය. මයිකල් ටර්නර්, මේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය. ඔබ ළඟ තියෙන ආයුධ හැම එකක්ම ඉවතට දාන්න. ඊළඟට දොර අරින්න. කවුද ඔය හොප්කින්ස්ද? ඔව් මයික්, ඔබ මාව අඳුරනවා වගේ. පැන යන්න නම් පුළුවන් ඒ කියලා හිතන්න එපා. ඔබ හතර වටෙම කොටු වෙලා ඉන්නේ. මයික් එක මොහොතකට පැකිලුණා. Taman මේ තරම් හොඳට සැලසුම් කළත් හැම දෙයක්ම අසාර්ථක වුණේ නැති. ඔහුගේ හිතේ පසුතැවීමක් ඇති වුණා. ඒ හිරගෙදරට යාමට සිදුවීම ගැන නෙවෙයි. Tamanගේ බිරිඳට මුහුණ දීමට සිදුවෙන දුක්ඛිත ඉරණම ගැන. දැන් ජෙනී ගෙදර ආවත් ඒකින් වැඩක් නැහැ. මුදල් හැංගූ තැන ඇයට කියන්නේ කොහොමද? ඇයට ජීවත් වීමට සිදුවන්නේ ඇඳුම් මහලා. ඇගේ මහන මැෂිම දෙස මද වේලාවක් බලා සිටිමයි ටර්නර් දොර විවෘත කළා. තුවක්කු තුනක් ඔහුගේ මුහුණට තබුණා. Taman යටත් වූ බව පෙන්වමින් ඔහු දෑත් ඉහළට එසවුවා. ඔහු සෝදිසි කරලා සංගවාගත් ආයුධ නැතිව තහවුරු කරගත්තට පස්සේ ඔහුගේ දෑත් වලට විලංගු වැටුණා. මයික් අපේ ලොක්කාට වමනාලු තමුසෙන් ප්‍රශ්න කරා. ඒ අර වෙස්ට්මින්ස්ටර් බැංකුවේ මුදල් කොල්ලේ ගැන. ඔහුට මොනවද දැනගන්න ඕන? තමුසේ අර මුදල් ටික හැංගුවේ කොහෙද කියන එක. ඒක හෙලිකොලොත් ඔහෙට මුහුණ දෙන්න කරදර උඟක් අඩු වෙනවා. ඔව් ඒක හරි මයික් කිව්වා.
පොලිස් නිලධාරියන් දෙදෙනෙකු ගෙදර තවදුරටත් රැඳී හිටිය. අනෙක් දෙන්න මයික්වත් කැඳවගෙන එතනින් පිට විය. පොලිස් මූලස්ථානයේදී මයික්ෙන් ප්‍රශ්න කළේ විලියම් කෝල්ට්. දෙදෙනාගේ කතා බහ ආරම්භ කරන්නේ බොහොම සුහද. මයික් හැමදේම වගේ එලි කළා. තමන් මාස ගණනක් ඔත්තු බැලුව හැටි, මංකොල්ලේ සැලසුම් කළ හැටි, අවසානයේ මුදල් ටිකත් එකතු කරගෙන බැංකුවෙන් පිට වී ගිය හැටි. මේ කතාවට සාවධානව කන් දුන් ලොක්කා එක් ප්‍රශ්නයක්. කොසල්ලි ටික? සිගරට්ටුවක් කොතා ගන්න මයික් මද වෙලාවක් ගත කරා. ඒක මගේ පුද්ගලික රහසක්, මයික් කිව්වා. තමුසේ ඒක හෙළිනකොලොත් තමුසට වද හිංසා ගොඩකට මුහුණ දෙන්න වෙයි. ලොක්කා අනතුරු ඇඟිව්වා. ඕක නොකිව්වත් අපි කොහොම හරි හොයාගන්න. ලොක්කා මං හොනන්ටුවක් අල්ලන්න. ඔයාලට බෑ ඒක හොයාගන්න. හරි, මං ඔට්ටුව බාර ගන්න. පොලිස් ලොක්කා කිව්වා. ඒක නෙවෙයි. තමුසේ මුදල් ටික බිරිඳට බාර දීලා ඇයව කොහේ හරි යවුවද? ඇය තවමත් පොලිස් අත්අඩංගුවට පත් වී නැති බව මයික් එම ප්‍රශ්නයෙන් තේරුම් ගත්තා. නැහැ, ඔහු කිව්වා. ඒක තියෙන්නේ තමුසේගේ ගෙදරද? ඒ පොලිස් නිලධාරි මහත්වරු දැනටවත් මගේ ගේ සෝදිසි කරනවා නේද? එයාලට මුදල් හම්බුන බව කිව්වේ නැද්ද? නැහැ. මේකනේ මහත්තයා, මම බැංකුව කැඩුව බව ඇත්ත. සල්ලි ටික තියෙන්නේ මා ළඟ. ඒ දැන් තිබෙන තැන ඔබ කොහොමටවත් දන්නේ නැහැ. ඔබට එතන හොයාගන්නත් බෑ. මගේ බිරිඳ මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මේ බැංකුව පින්ද වැඩේට ඇගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ ඔක්කොම හරි, පොලිස් ප්‍රධානියා කිව්වා. සල්ලි හැංගූ තැන හෙළිනකොලොත් මාව හිරේට යවන්නේ අවුරුදු 20කටනේ. එහෙ මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා, මයික් කිව්වා. මුදල් සැඟවූ තැන හෙළි කළොත් තමන් මයික් වෙනුවෙන් විශේෂ තහන ලබා දෙන බව පොලිස් ලොක්කා පොරොන්දු වුණා. නමුත් වැඩක් වුණේ නැහැ. අන්තිමේදී මයික් ගෙනි හිර කුඩුවක දමලා අගුළු දමනු ලැබුවා. මයික් ටර්නර්ගේ ගෙදර සෝදිසි කිරීම සඳහා එහි රඳවා හොප්කින්ස් සහ ග්‍රේග්සන් දෙදෙනා මූලස්ථානයට ආපසු ආවා. නමුත් උකුලට ටර්නර් සැඟවූ මුදල් හමු වී නොමැති බව ඔවුන්ගේ මුහුණ වලින්ම පෙනුණා. මුදල් හංගලා ඇත්තේ කොහෙද කියලා තමුසලාට හිතා ගන්නවත් බැරිද? ප්‍රධානියා විමසී තරහින්. බැහැ, මුදල් හංගලා නැත්තේ කොහෙද කියන එක නම් අපිට නිශ්චිතව කියන්න පුළුවන්. ස්ටැන්ලි හොප්කින්ස් පිළිතුරු දුන්නා. ඒක මයික් ටර්නර්ගේ ගෙදර නම් නෑ. අපි ඒ ගෙදර හැම අඟලක් ගහනම සෝදිසි කර බැලුවා. අපි ගෙදර තිබුණු හැමදේම කෑලි වලට කඩමින් හෙව්වා. නමුත් මුදල් හමුුනේ නෑ. ඔහු ඒක කොහේ හරි තංගවන්නේ. නමුත් මේ ගෙදර නන් නොවේ. හොඳයි, අපි මිනිහා අල්ලගත්තකින් වැඩක් නෑ. ඒ මුදල් හොයාගත්තේ නෑ. කවුරු හරි ගිහින් මයික්ගේ බින්ද පොලිසියට අරගෙන මේ හොරකමට සම්බන්ධුනේ නැති බව මට හොඳටම විශ්වාසයි. ඒ වුණත් ඇය මුදල් හංගලා තියෙන තැන ගැන මොනවා හරි දන්නවා ඇති. මයික් වගේ දක්ෂයෙක් මොන වගේ ක්‍රමයක් සොයාගනියද කියලා අපිට කියන්න බෑ, හොප්කින්ස් කිව්වා. ඔහු මොකක් හරි ප්‍රකාශයක් මගින් මුදල් හංගූ තැන බිරිඳට දැනුම් දෙන්න ඉඩ තියෙනවා. නැත්නම් අපිට තේරුම් ගන්න බැරි විදියට රහස් ලියවිල්ලක් සකසා ඇයට පමණක් තේරුම් ගැනීමට පුළුවන් විදිය. ඇය දැනටමත් ඒ ගැන දන්නේ නැති බව විශ්වාස නම් අපට කරන්න තියෙන එක දේ ඒ ඇයට ආරංචිය ලැබෙන එක වැළැක්කේ. ඔව්, අපි ඒකට පියවර ගන්න, පොලිස් ප්‍රධානියා කිව්වා. කිසි කෙනෙකු හමුවීමට ඔහුට ඉඩ දෙන්නේ නැහැ. නීතිඥයෙකු හමු වෙන්නවත් ඉඩ නොදී. එක දවසක් ගත වෙද්දී ඔහුගේ තදගතිය අඩු වෙන්න පුළුවන්. දින ගණනාවක් ගත වුණා. නමුත් මයික්ගේ තදගතිය අඩු වෙන පාටක් නම් පෙනුනේ නැහැ. මේ අතර ඔහුගේ බිරිඳ ජෙනිෆර් මහත්මිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. දිගින් දිගටම ඇයව ප්‍රශ්න කිරීමට ලක් වුණා. නමුත් ප්‍රයෝජනයක් වුණේ නැහැ. මුදල් සංගවා ඇත්තේ කොහෙද කියන එක ගැන ඇයට එක අංශු මාත්‍රයක හැඟීමක් තිබුණේ. තමන්ට ඇයව හමුවීමට අවස්ථාවක් ලබා දෙන්න කියලා මයික් අයහත්කමනක් පොලිසියෙන් ඉල්ලා හිටියා. නමුත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. ඇයට ලියුමක් ලියීමට අවසර ඉල්ලුවා. එයත් ප්‍රතික්ෂේප කළේ පොලිස් ප්‍රධානියා. මයික් පොල්ල කෑ මුදල ඔහු සංගවා ඇත්තේ කොතැන? යන මාතෘකාව
පුවත්පත් මගින් මහජනයාගේ අවධානයට යොමු කළා. මහජන උද්‍යෝගය වැඩි වෙද්දී පුවත්පත් වැඩියෙන් විකුණුණා. නමුත් ගැටලුව ලිහීමට එයින් පිහිටක් ලැබුණේ නැහැ. ඔය අතරේ තමයි වෙස්ට්මින්ස්ටර් බැංකු ප්‍රධානීන් දෙදෙනෙකුට මා හමු වෙන්න උවමනා වෙලා තිබුණේ. අපේ මිත්‍ර ස්ටැන්ලි හොප්කින්ස් මේ දෙදෙනා සමග මොන්ටේගු වීදියේ මගේ නවාතැනට ආවා. මෙය තමයි වෙස්ට්මින්ස්ටර් බැංකුවේ සභාපති ෆ්‍රෑන්ක් හෝල්ඩන් මහතා. මේ එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ ලෙනාඩ් ග්‍රූබර් මහත්තයා. හොප්කින්ස් කිව්වා. හෝම්ස් මහත්තයා. හෝල්ඩන් මහත්මයා කිව්වා. මේ ප්‍රශ්නය තව තවත් දුරදිග යන බවයි පෙනේ. තමන් මුදල් සැඟවූ තැන මේ මිනිහා කාටවත් කියන්නේ නැහැ. ඒක තමයි අප දැන් මුහුණ දීලා තියෙන ලොකුම ගැටලුව. මෙයා හදිසියේ මැරුණොත් නැත්නම් සිහි කල්පනා වෙනස් වුණොත් සම්පූර්ණයෙන්ම අමාරුවේ වැටෙනවා. මෙතනින් ඉදිරියට අපි මොකද කරන්නේ? මේ ගැන ඔබෙන් උපදෙස් ගන්න බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරනවා. ඔය ගැන මමත් කල්පනා කරලායි තිබුණේ මං කිව්වා. නමුත් මේක ලියා ගන්න හරිම අමාරු ගැටලුවක්. මං ඔබට යම් උපදෙසක් දෙන්න. ඒකෙන් ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙයි විදි කියලා මට විශ්වාසයක් නැහැ. නමුත් දෙපාර්ශ්වය අතර යම් කතාබහක් ඇති වෙයි. යම් ඉදිරි ගමනක් තියෙයි. ගැටලුව විසඳා ගැනීමට කුමක් හෝ දොරටුවක් විවෘත වෙයි. ඒ නිසා ඔබේ අධ්‍යක්ෂක මණ්ඩලයත් අධිකරණයේ හෝ පොලිසියේ නිලධරයන් සමගත් සාකච්ඡා කරලා මෙහෙම කරා. මං ඔවුන්ට උපදෙසක් දුන්නා. ඔවුන් එක සතුටින් බාරගත්තා. අන්තිමේදී ඔවුන් මයික් ටර්නර්ව හමු වෙන්න රිමාන්ඩ් බන්ධනාගාරයට ගියා. අපේ බැංකුව බිඳලා මුදල් පැහැරගත්තේ ඔබ. එහෙම නේද? ඒ දේ කළ බව පිළිගන්නවා? ඔව්, මම තමයි ඒ දේ කළේ. මයික් කිව්වා. හොඳයි. මම කැමතියි ඔබට එක් කාරණයක් දැනුම් දෙන්න. හෝල්ඩන් කිව්වා. අද උදේ රැස්වුණු බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය යම්කිසි තීරණයකට ඒකමතික වෙනවා. ඒ තමයි ඔබ මුදල් සංගවා තිබෙන තැන අපට හිමි කළොත් ඒ සම්පූර්ණ මුදලම අපට ආපසු ලැබුණොත් ඔබට යම්කිසි සහනයක් සලස්වන්න අපි අපේ සම්පූර්ණ උත්සාහය යොදනවා. මේ වැරද්දට ඔබට ලැබෙන දඬුවම අවුරුදු 20ක් කිරේට නියම කියලා හිතමු. ඒක භාගයකින් අඩු කරගන්න. එහෙම නැත්නම් අවුරුදු 10 දක්වා අඩු කරගන්න අපි අපේ උපරිම උත්සාහය යොදනවා. පොලිසිය ගැන සහතික වෙනවද? මයික් විමසා සිටියත් ඔවුන් පිළිතුරක් දුන්නේ නැහැ. එහෙම දෙයක් සාර්ථකව කරගත හැකි බව ඔවුන් කොහොමද සහතික වෙන්නේ? ඒක සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ඔබට නිශ්චිත සහතිකයක් දෙන්න බැහැ නේද? මයික් කිව්වා. මෙහෙම හිතන්න. මම අවුරුදු 20කට හිරියට නියමුනේ. තාම හොඳින් හැසිරුණොත් යහපත් කල් ක්‍රියාවක් කියලා. මට ඉන්න වෙන්නේ කාලයෙන් අවුරුදු 2ක් අඩුයි. එතකොට මගේ හිර දඩුවම අවුරුදු 18. දැන් මට 27යි. අවුරුදු 45 වෙද්දි මට පුළුවන් එලිට. එතකොට මගේ අතට ලැබීමට රන් පවුම් 8 ලක්ෂයක් තියෙනවා. ඒක හරියට මං ඒ මුදල වෙනුවෙන් අවුරුදු 18ක් රක්ෂාව කරලා රැකියාවෙන් විශ්‍රාම ගත්තා. වයස අවුරුදු 45දී විශ්‍රාම ගන්න පුළුවන් බොහොම කලාතුරකින් ඉන්න එකටනේ. මේ කතාව කොපමණ ඇත්තක්ද කියන කරුණ බැංකුවේ සභාපති හෝල්ඩන් මහත්තයාට තේරුම් යන්නේ නැහැ. ඔහු තමන්ගේ මිත්‍රයා සමග සාකච්ඡා කළා. මේ අතරේ මයික් ටර්නර් මෙහෙම යෝජනාවක් ඉදිරිපත් කරා. ඔහෙලට පුළුවන් නම් මෙන්න මෙහෙම දෙයක් කරන්න. මයික් කිව්වා. කොහොමද යත්? මාව හිරේට යවන කාලේ අවුරුදු 2ක් කරන්න. එතකොට මන් දෙන්නම් මං ගත්ත මුදලින් භාගය. බැංකු නිලධරයන් අතර යළිත් සාකච්ඡාවක් ඇති වුණා. නමුත් ඒක අවසන් වුණේ තීරණයක් නොමැති නිහඬතාවයකින්. මෙහෙම දෙයක් කිරීමට හැකි වේවිද? පොලිස් ප්‍රධානියා කෝල්බ්‍රූක් මයික්ට නොපෙනෙන ආකාරයට බැංකු ප්‍රධානියට කතා කළා. ඒකට කැමති වෙන්න ඔහු කිව්වා. සමහර විට ඔහු අන්තිමේදී ওই කොන්දේසි අතහැර දානවා. ඔය කියන විදිහට මුදලින් භාගයක් ලබා දෙනකොට ඉරදඬුවම භාගයක් අඩු කරන්න පුළුවන් නේද? ෆ්‍රෑන්ක් හෝල්ඩන් විමසුවා. කොහොමදවත් බෑ.
පොලිස් නිලධාරියෙක්. නමුත් ඔකට කැමතිද? ඔබේ මුදලින් භාගයක් අරගන්න. ඊට පස්සේ මිනිහව අපි ආයමත් පටලා ගන්න. ඒක සහතික. මේ විදිහේ ප්‍රයෝගකාරී වංචාවකට බැංකු සභාපති කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මෙතන විසඳුමකට එන්න තිබුණු අවශ්‍යතාවය නිසා ඔහුට හිස නමන්න හිතුණා. මයික් ටර්නර් මහත්තයා හෝල්ඩන් කිව්වා. ඔබේ යෝජනාවට අපි කැමතියි. මුදලින් භාගයක් අපිට දෙන්න. ඉරදඬුවම භාගයකින් අඩු කරන්න. බොහොම හොඳයි මයික් කිව්වා. එහෙමනම් ඔබට තියෙන්නේ මේක ඉදිරියට ගෙනියන්න. මේකට අධිකරණයේ ප්‍රමුඛ පෙළේ නීතිඥ මහත්මයෙකු මා වෙනුවෙන් මැදිහත් විය යුතුයි. මගේ සිරදඬුවම අවුරුදු 2ක් බවට තීන්දුව දුන්නට පස්සේ මේ නඩුව කිසි දවසක යළිත් විවෘත නොකරන බවට මගේ නීතිඥ මහත්මයාට කටයුතු කරන්න හැකි වෙනවා. එතකොට ඔබේ මුදලින් භාගයක් හොයාගන්න පුළුවන් තැන මම කියන්නේ. මුදල හොයාගන්න පුළුවන් තැන ඔබ අපිට කලින් කියන්න. හෝල්ඩන් කිව්වා. එහෙම කරන්න නම් බෑ. මයික් කිව්වේ තමන්ගේ හිරකුටියේ කෙළවරකට යමින්. නමුත් අපිට දැන් මුදල් ඉක්මනින් අවශ්‍යලා තියෙනවා. හෝල්ඩන් කිව්වා. මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් නැතිව බැංකුවේ වැඩ කටයුතු ඔක්කොම නැහිටලා. හොඳයි. මගේ හිරදඬුවම අවුරුදු 2ක් හැටියට ලබා දුන්න ඉක්මනටම ඔබේ මුදලත් ලැබෙනවා. නමුත් කොහොමද ඒක කරන්නේ? ඒක කර ගැනීම ඔබේ වගකීම. පමණයි. බැංකු සභාපතිටවත් පොලිසියටවත් එතනින් ඉදිරියට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. දා හවස ලෙස්ට්‍රේඩ් මා හොයාගෙන ආවා. ෂර්ලොක් හෝම්ස් මහත්තයා ඔහු කිව්වා. මේ ප්‍රශ්නේ අන්තිම කෙළවරට ඇවිල්ලා ඉන්නේ. මේක විසඳාගත හැකි ක්‍රමයක් ගැන කිසිම සලකුණක් නැහැ. මේක දැන් අග්‍රාමාත්‍යතුමා දක්වා ගිහින්. ඔහු කියනවා මයික්‍රොෆ්ට් හෝම්ස් මහත්තයාට කිව්වොත් විසඳලා දෙවි. ඉතින් ඔබ ඔහු ළඟට ගියේ නැද්ද? ගියා. මයික්‍රොෆ්ට් හෝම්ස් මහත්තයා කියනවා මේක හැම පැත්තෙම ආවරණය වුන් කිසිම හෝඩුවක් නොමැති ගැටලුවක්. ඉතින් එහෙම ගැටලු විසඳන්න Tamanට බැරිලු. ඒවා විසඳන්න පුළුවන් ෂර්ලොක් හෝම්ස් මහත්තයාට විතරයි. ලෙස්ට්‍රේඩ් කිව්වා. ඒවා ඔහු සහෝදර ප්‍රේමයෙන් කියන කතා. මං කිව්වා. මට පුළුවන් නම් ඇයි ඔහුට බැරි? ඒක නෙවෙයි. මේකට කාලය යොදමින් මහන්සි වෙන්න මයික්‍රොෆ්ට් කැමතියි. මට මේ ගැන කල්පනා කරන්න පැය 24ක් දෙන ලෙස්ට්‍රේඩ්. මේ වෙලාවට ඇවිත් මා හමු වෙන්න. පහුවදා ඒ කිව් වෙලාවට ලෙස්ට්‍රේඩ් මගේ නවාතැනට ආවා. හොඳයි. මයික් මුදල් සැඟවූ තැන ගැන ඔහුගේ බිරිඳ කිසිම අයුරකින් නොදන්න බව පොලිසියට විශ්වාසයි. ඇත්තෙන්ම ඔහු ෂර්ලොක් හෝම්ස් මහත්තයා. එකෙන් දිගින් දිගට ප්‍රශ්න කරලායි තියෙන්නේ. ඒ තවමත් කිසිවක් දන්නේ නැහැ. දැනගෙන හිටියා නම් ඒ මිලහකට කියලා. ඇය තවමත් පදිංචි වෙන්නේ ඔවුන්ගේ ගෙදරද? නැහැ. ඇය ඉන්නේ ඔහුගේ වැඩිමහල් සොහොයුරියගේ ගෙදර. ඔවුන්ගේ ගෙදර අතුරුදමන වහලයි තියෙන්නේ. මුදල් හංගලා දෙන තැන මයික් ඔහුගේ බිරිඳට දැනුම් දෙන්න ඉඩ තියෙනවනේ. ඒ නිසා බිරිඳට ලියුමක් ලියන්නවත් ඒ හමුවීමටවත් මයිකට ඉඩ දීලා නැහැ. ලෙස්ට්‍රේඩ් කිව්වා. මං දිගටම කල්පනා කළා. මේ අවුල් වුණු ගැටලුව ලියන්න මම මොකද්ද ගත යුතු ක්‍රියාමාර්ගය? මේ සම්පූර්ණ මුදලම තියෙන්නේ ලොකු මුදල් නෝට්ටු වලින් කියලා හිතමු. එහෙම වුණත් මේක අතිවිශාල පොදියක් වෙනවා. මේ තරම් සෝදිසියකට ලකුණු ගියක් ඇතුලේ මේ මුදල හංගලා තියෙනවා කියලා හිතන්න අමාරුයි. කොටසක් රත්තරන් පවුම් වලින් තිබුණත් සැබෑ තත්ත්වය ඒක. ඔහු මේක සංගවලා ඇත්තේ පහසුවෙන් ගන්න පුළුවන් තැනක විදිහට. ඒ මොකද මට හිතෙනවා ඔහුගේ බලාපොරොත්තුවක් තියෙන්නේ නැති රටෙන් පිට වෙලා යන්න. එක්ක මුහුද මාර්ගයෙන් දකුණු ඇමරිකාවට. නැත්තම් දුම්රියෙන් ගොඩබිමෙන් යුරෝපයට. දැන් මේක දැනගන්න තියෙන එකම ක්‍රමය. ඒ මොකක්ද? ඒක ඔහුගේ කටෙන්ම කියවගමු. අන්න ඒක තමයි ප්‍රශ්නේ. බිරිඳ හමු වෙන්න අවස්ථාවක් දෙන්න කියලා ඔහු ඉල්ලුවනේ. අපි ඒකට ඉඩ දෙමු. මං යෝජනා කළා. හෝම්ස් මහත්තයා, දැන් තියෙන බරපතලකම ඔබට තේරෙන්නේ නැද්ද?
ඔහු මුදල් සැඟවූ තැන ඇයට ඉංගියකින් හෝ සංඥාවකින් කරන්න ඉඩ තියෙන. අපට නොතේරෙන විදියට. ඒකට අපි මෙහෙම කරමු. මං යෝජනා කළා. මේක ටිකක් අමානුෂික ක්‍රමයක් කියලා මම මුලින්ම කියන්න. නමුත් මහජනයාගේ මුදල් හොරකම් කරගෙන පැනලා යන්න හොරුන්ට ඉඩ දෙන්න අපට බැහැනේ. මේකෙදී අපට වමනා වෙනවා ඊටාම දක්ෂ ලඝු ලේඛිකාවන් දෙදෙනෙක්. මුලින් ඔවුන් දෙදෙනා රඳවලා තියෙන අඳුරු කළ සිරකුටි දෙක. ඒ කුටි දෙක අතරින් තිබෙන සිරකුටිය තමයි ඊළඟට මයික් ටර්නර් රඳවන්නේ. ඔහු ඉන්නෙත් අඳුරේ. ටර්නර් මහත්මිය. උන් හිතන්නේ ඒකේ නම ජෙනි. අපි ඇය කැඳවාගෙන යනවා ඔහුගේ සිරකුටිය ඉදිරියෙන් තිබෙන බරාදිය දිගේ. ඔවුන් දෙදෙනා එකිනෙකට පේනෙන්නෙත් නැහැ. ඔහුගේ සිරකුටියට ලං වෙන්න ඇයට ඉඩ දෙන්නත් බෑ. නමුත් ඔවුන් දෙදෙනාට කතා කරන්න ඉඩ හරිනවා. අපි හොඳ කල්පනාවෙන් මේ කතා බහට සවන් දුන්නොත් ඔහු දෙන එංගිය තෝරගන්න බැරි වෙන එකක් නෑ. ලඝු ලේඛකයන් හෝ ලේඛිකාවන් දෙදෙනෙකු මේ කතා බහ ලියාගත යුතුයි. මං හැම කියන්නේ වැඩි පරිස්සමට. ඒ මොකද ඔවුන්ගේ කතා බහ අවශ්‍ය වුණොත් පසුව විශ්ලේෂණය කරලා බලන්න. හෝම්ස් මහත්තයා, ඔබේ අදහස් විශිෂ්ටයි. මේක සාර්ථක වෙන බවට කිසිම සැකයක් නැහැ. ලෙස්ට්‍රේඩ් කිව්වා. මං කියූ විදිහට සිරකරු අඳුරු කුටියක රඳවලා ඔහුගේ බිරිඳ ඒ ඉදිරියෙන් කැඳවාගෙන ගිය පොලිස් කාන්තාවන් දෙදෙනෙකු විසින්. ඔහෙලා කිව්වේ මට මයික් එක කතා කරන්න ඉඩ දෙනවා කියලා. ජෙනිෆර් ටර්නර් මහත්මිය කිව්වා. කෝ ඔහු මට පේනෙන්නවත් නෑ. හලෝ ජෙනි, මේ ඔයාද? ඕ මයික්. කෝ මට ඔයාව පේනෙන්නේ නැහැ. ලෙස්ට්‍රේඩ්. සිරකරු කෑ ගැහුවා. මොකද්ද මේ සෙල්ලම? ඔහෙලා කිව්වේ මට බිරිඳට කතා කරන්න අවස්ථාවක් දෙන්න කියලා. හරි දැන් ඇයට කතා කරන්න. ලෙස්ට්‍රේඩ් කිව්වා. ඒ ඉන්නේ පොලිස් කාන්තාවන් දෙදෙනෙකුගේ ආරක්ෂාවටද? ඒ කතාව ඇත්තද ජෙනි? මයික් විමසුවා. ඕ මයික්. ඇය කිව්වා. ඒ වුණාට ඔයා මුකුත් කියන්න එපා. හැම දිනෙකම කන් දීගෙන ඉන්නේ. මට මුකුත් කියන්න උවමනා නෑ ජෙනි. මට උවමනා ඔයාගේ සැපසනීප දැනගන්න. මට උවමනා වුණා ඔයාව බලන්න. ඔයා තවමත් ඉන්නේ ගෙදරද? නැහැ. අතට මුදල් නැති නිසා මට ගෙදර ඉන්න විදියක් නැහැ. ජෙනි කිව්වා. ඒ නිසා මං ඉන්නේ අක්කලගේ ගෙදර. මියාලා කියනවා මාව හිර යානවල අවුරුදු 20කට. ඔව්. මට අහන්න ලැබුණා. කීයය කිකසමින් නඩන්න පටන්. ඔයා මොනවද එච්චර කාලයක් කරන්නේ? කොහොමද ඔයා ජීවත් වෙන්නේ? ඔහු ඇහුවා. මං ඇඳුම් මහලා ජීවත් වෙන්නම් මයික්. ඇයි මයික් ඔයා? ඒක අමතක කරන්න ජෙනි. පසුතැවිලිලා වැඩක් නෑ. මං එක සැලසුම් කළේ මේ විදිහට නෙමෙයි කෙල්ලේ. මං හිර ගෙදරදී හොඳට හිටියොත් අවුරුදු 18කින් එන්න පුළුවන්. අවුරුදු 18ක්? අනිතික සුසුමක් හෙළු හැටි කාටත් ඇහුණා. ඒ වෙලාවේ නම් මගේ හිතට ලොකු කනගාටුවක් දෙන්න වුණා. ඒ අලිත් හඬා වැළපෙන්න පටන් ගත්තා. දැන් ඒ ගැන හිතට වැඩක් නෑ පුංචි කෙල්ලේ. මයික් කිව්වා. මං හිතන්නේ මට ඔයාගේ සමුගන්න වෙන්නේ මේ විදිහට තමයි. මම මුදල් හංගලා තියෙන තැන එයාලට හිරි කරන තුරු ඔයාට දීමක් ලියන්නම් මට අවසර දුන්නා. ඔයාට කතා කරන්න මට යාලි අවස්ථාවක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. ඒක නෙවෙයි ජෙනි. ඔයා මට කළ යුතු උදව්වක් තියෙනවා. මොකද්ද? කියන්න මයික්. ඔයා දන්නවනේ මං සීතලට අඳින අර දුඹුරු පාට කබාය. ඔයාට පුළුවන් ද අපහු අපේ ගෙදරට යන්න? මෙහි හරි හීතල. මෙයාලා දෙන කබා එකක්වත් මට පහසු නෑ. ඔයාට මතක නේද අර දකුණු අතේ වැලිමට අඟින් දිගට ඉල්ල තිබුණු දුඹුරු පාට කබාය? අන්න ඒකේ ඉරිච්ච හරිය හොඳට මහලා මට එවන්න. හොඳයි. ඒ කීවේ කඳුළු සල්. තවත් සෑහෙන කාලයකට මට ඔයාගෙන් ඉල්ලන්න තියෙන උදව් එච්චර. ලෙස්ට්‍රේඩ් කර සංඥාවක් අනුව පොලිස් කාන්තාවන් දෙදෙනා ටර්නර් මහත්මිය අපොසු කැඳවාගෙන ගියා. ඒ වෙලාවේ මයික් බොහොම දරුණු විදිහට පොලිසියට ලෙස්ට්‍රේඩ්ට ශාප කරා. ඒ විස්තර ඔබට කියන්න මං කාලය ගත කරන්නේ නෑ වර්ස. හෝස් මහත්තයා, ඔබ දූ සැලසුම හරි ගියා.
අර ලඝු ලේඛිකාවන්ගේ සටහන ඔබට උවමනා? ලෙස්ට්‍රේඩ් විමසුවා. නැහැ. මට උවමනා කරන්නේ මයික් ඔහුගේ බිරිඳගෙන් ඉල්ලුවොත් ඔහුගේ දුඹුරු පාට කබාය. ඔබට මොකටද ඒක? මට නම් සැකයක් නෑ ලෙස්ට්‍රේඩ්. මයික් මුදා සැඟවූ තැන ගැන රහස තියෙන එතන. ඒක නම් වෙන්න බෑ හෝම්ස් මහත්තයා. මගේ මිනිස්සු දෙදෙනෙක් ඔය කියන කබායේ මෙහුම් ගලවලා ඒක නොපිට හරවලත් බැලුවා. ලොකු මුදල් ප්‍රමාණයක් ඒක ඇතුලේ සංගවලා තියෙන බැරිව ඇත්ත. නමුත් කබායේ වාටියක කඩදාසි කැබැල්ලක් සංගවා තියෙන ඉඩ තියෙනවා කියලා මං සැක කළා. නමුත් තිබුණේ නෑ. කොහොම වුණත් ඒ කබාය ඔබට වහාම ලැබෙන්න සලස්වන්න. එහෙම කියලා පැය භාගයකින් ඒ කබාය මගේ අතට ලැබුණා. ඒක ඉතාම පරණ ගෙවි ගිය සාමාන්‍ය කබායක් අතර. මයික් කී විදිහට දකුණු අතේ වෙල්මෙට්‍ර යටින් ඒ ඉරී තිබුණා. ඊට අමතරව පොලිසිය අය මෙහුම් ගැලවීම නිසා කබාය පළුදු වී තිබුණා. මේක කොහේවත් සැඟවූ කඩදාසි කැබලි තිබුණේ නෑ හෝම්ස් මහත්තයා. ලෙස්ට්‍රේඩ් කිව්වා. කමක් නෑ. අපි මේක කෑල්ලෙන් කෑල්ල වෙන් කරලා බලමු. අපි මේ විදිහට කෑලි වෙන් කළොත් කිසිම හෝඩුවක් ලැබුණේ නෑ. සෑම රෙදි කැබැල්ලක්ම මං කාචය ආධාරයෙන් සියුම් ලෙස පරීක්ෂා කළ බැලුවා. නමුත් වැඩක් වුණේ නෑ. මගේ ඒ කටයුත්ත දිහා ලෙස්ට්‍රේඩ් බලාගෙන හිටියේ නොවිසලේ. මං ඒ කටයුතු අවසන් කළාම ඔහු නැගී සිටි ජයග්‍රහයි ලීලාවේ. මං ඔබට කිව්වනේ මේක කාලේ නාස්ති කිරීමක් පමණයි. ලෙස්ට්‍රේඩ් කිව්වා. මේකේ හෝඩුවාවක් ඇති කියලා ඔබට හිතුනේ මොන කාරණයක් නිසා? ඇයි මිනිස්සුયો ඔබට ඒක තේරුනේ නැද්ද? ලෙස්ට්‍රේඩ්ගෙන් අහද්දි මට තරහක් ගියා. ඔහු ඇඳගෙන හිටියේ මීට වඩා හොඳ තත්ත්වයක කබායක්. මේකේ තැන් තැන් ඉරී ගිය මෙහුම් ගැලවුණු දුර්වරණුන එක. එහෙම වෙලත් මයික් මේක ගැන බිරිඳට කිව්වේ. ඔහුට උවමනා වුණා ඇයිගේ අවධානය මේකට යොමු කරන්න. අඩු ගණනේ තවත් සෑහෙන කාලයකටවත් බිරිඳ බලන්න අවස්ථාවක් නොලැබෙන බව ඔහුට වැටහුණා. ඒ නිසායි ඔහු මේ කබාය ගැන බිරිඳට කිව්වේ. කබායේ හැම රෙදි කැබැල්ලක්ම මං සියුම් ලෙස පරීක්ෂා කළා. නමුත් ඒන් කිසි පළක් උනේ නෑ. මම මෙහෙම තීරණයක් ගත්තා. ලෙස්ට්‍රේඩ් මට උවමනයි මයික් ටර්නර්ගේ ගෙදරට මේ ගැන වැඩිදුර පරීක්ෂා කරන්න වෙන්නේ එතන. වොට්සන් ක්‍රමානුකූලව පරීක්ෂා කරන්න නොදන්නා පොලිස් කාරයන් පිරිසක් නිවසක් පරීක්ෂා කළාම කොහොම හිටියද කියලා ඔබට හිතාගන්න පුළුවන්. ඔවුන්ට කලින් මට එතනට යන්න තිබුණා. එච්චර කරදර නොවි මට යමක් හොයාගන්න තිබුණා. පුංචි ළමයෙක් වුණා මේ විදිහේ සෝදිසි කිරීමක් කරන්න. ඔවුන් ගෙදර පුරාම තිබුණු බඩු සීසීකඩ විසිරවලා අල්මාරිවල තිබුණු ඇඳුම් පැළඳුම් ඔක්කොම බිම කැබලි වලට ඉරා තමන. ඒක කෙනෙකු දුටුවම පිස්සු වට්ටවන දර්ශනය. මගේ සෝදිසිය පටන් ගත යුත්තේ කොහින්ද කියලා මට හිතාගන්න බැරි වුණා. ඇය මෙහුම් ගෙතුම් වලට සෑහෙන කාලයක් යෙදවූ තැනැත්තියක බව මට පෙනුණා. ඒවට සම්බන්ධ ඇමරිකන් පොත්පත්, සටහන්, ඡායාරූප ආදිය මට දකින්න ලැබුණා. එකේ මහන මැෂිමාවට මෙහුම් වලට යොදා ගන්නා නොයෙකුත් තාම් පාන්න සහිත පෙට්ටි තිබුණා. උඩින්ම තිබූ පෙට්ටියක තිබුණා නොයෙක් වර්ණවල නූල් සහිත විශාල නූල් රෝද. දිගු කාඩ්බෝඩ් පටවල ඔතා තිබූ නූල් රෝද බොහොමයක් පාවිච්චියට ගෙන තිබුණෙත් නැහැ. යලිත් වරක් මම මගේ කාචය අතටගෙන නූල් රෝද පරීක්ෂාවට ලක් කරා. අන්තිමේදී මම වැඩිදුර පරීක්ෂාව සඳහා තෝරගත්තේ අඩක් අවසාන වී අඩක් ඉතිව තිබූ දුඹුරු පාට නූල් රෝදය. මේකේ වර්ණය මයික් ටර්නර්ගේ කබාය වර්ණයට සමාන බව මම නිරීක්ෂණය කළා. ඊළඟට බිම හිස්ව තිබූ කාඩ්බෝඩ් නූල් රෝදයක් අරගෙන මං කලින් කිව්ව රෝදේ දුඹුරු පාට නූල් හිස්සකට ඔතන්න පටන් ගත්තා. මම මහන මැෂිම ඒ කටයුත්තට උදව් කරගත්තා. ඒ වුණත් ඒකට සෑහෙන වෙලාවක් ගත වුණා. ලෙස්ට්‍රේඩ් පැත්තකට වෙලා ඈනුම් මරිමින් හිඳගෙන හිටියා. ඔහු කිව්වේ මං තවත් කාලය නාස්ති කරනවා කියලා. අන්තිමේදී මට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න හැකි වුණා වොට්සන්. දුඹුරු පාට නූල් ටික සම්පූර්ණයෙන් ඉවත් කළාම දකින්න ලැබුණේ මොකක්ද? නූල් රෝදේ මත උතා තිබුණා සිගරට් ඔතන තුනේ කඩදාසිය. මෙන්න වොට්සන්ගේ කඩදාසිය. ඔබම කියවලා බලන්න. ලෙස්ට්‍රේඩ් අතට මං මේක පත් කළා. නමුත් ඔහුට කිසිවක් තේරුම් ගන්න බැරි වුණා. නමුත් ඊට වඩා යමක්
වටහා ගන්න ඔබට හැකියි. එහි මෙසේ ලියා තිබේ. මට මේක තේරුම් ගන්න අමාරුයි හෝම්ස්. මේක මොනවා හරි රසායනික ප්‍රතික්‍රියා පිළිබඳ සටහනක් නේද? මම ඇසීමි. කලබල වෙන්න එපා මිත්‍රයා, හෝම්ස් කීවේ. බලන්න රසායනික ප්‍රතික්‍රියාසේ මොකක්වත් ලිපිනයක් සටහන් වෙලා නැද්ද කියලා. මම යළිත් කිහිප වරක් ඒ පරිස්සමෙන් කියවා බැලුවා. රසායනික ප්‍රතික්‍රියා සටහනට මිශ්‍ර වී තිබූ ලිපිනයක් දැක ගැනීමට මට අන්තිමේදී හැකි වුණා. 151 එල්බෙක් මාවත බිම්මහල ඊශාන දිග කොනේ සිට 10 වැනි කොඩි කණු. මේක නේද ලිපිනය? හරියට හරි. මයික් සහ ඔහුගේ බිරිඳ දෙදෙනාම රසායන විද්‍යාව අධ්‍යයනය කළ අය නිසා ඔවුනට මේක පටලැවිල්ලක් නෑ. ඒ නිසයි නිවස තුළ සිටි පැයක පමණ කාලය තුළ මයික් මෙවැනි දෙයක් කඩදාසියේ ලියලා ඊට උඩින් නූල් ඇති. රසායන විද්‍යාව නොදත් කෙනෙකුට බැලූ බැල්මට මෙතන ලිපිනයක් ඇති බව තේරුම් ගන්න අමාරුයි. ඉතින් එතන තිබිලා මුදල් හොයාගන්න හැකි වුණා? ඔව්. මෙම ස්ථානයේ දකුණු ඇමරිකාව බලා පිටත් වෙන නැව්වරායේ නැංගුරම් නමන ස්ථානයට කිට්ටුම තැන. බඩු ගබඩාවක් ලෙස ඉඳහිට පාවිච්චි කරන එම නිවසේ කිසි කෙනෙකු හිටියේ නැහැ. ඔහු එතන තෝරාගෙන තිබුණේ කාගෙත් සැකයට ලක් නොවී බෝට්ටුවකින් ගිහින් පහසුවෙන් නැවකට නැග ගැනීමට සුදුසු තැනක් ලෙසයි. ඔහුට ලැබුණු එකම අවස්ථාවෙන් මයික් බිරිඳගේ අවධානය යොමු කළේ දුඹුරු පාට කබායට. ඇය බුද්ධිමත් තැනැත්තිය. දුඹුරු පාට නූල් රෝදේ පාවිච්චි කොට අන්තිමේදී ඇය මුදල් සැඟවූ තැන ඔත්තුව ලබා ගනීවි යයි ඔහු විශ්වාස කළා. නමුත් මගේ මැදිහත්වීම නිසා ඔහුගේ ඒ උත්සාහය අසාර්ථක වුණා. නඩු විභාගයේදී මයිකල් ටර්නර්ට අවුරුදු 20ක සිරදඬුවමක් නියම වුණා. ඇමරිකානු ජාතික කාන්තාවක වුණු ජෙනි ඔහුගේ ඉල්ලීම නිසා ආපසු ඇමරිකාව බලා පිටත් වී ගියා. ඒ ඇයගේ දෙමාපියන් ළඟට. මයික් ටර්නර් නම් තවමත් සිරබාරේ කියලා මං හිතන්නේ. මේ ගැටලුව විසඳීම ගැන වෙස්ට්මින්ස්ටර් බැංකුවේ මට සැලකිය යුතු මුදලක් තෑගි වශයෙන් නැහැ.